අපි දැන් බලමු 30යි 10යි 10 කියන්නේ මොන වගේ පොහොර එකක්ද කොයි වෙලාවටද මේක ස්ප්‍රේ කරන්න කියලා. මේ පොහොර එකේ 130ක් නයිට්‍රජන් තියෙනවා, 10%ක් ફોස්ෆරස් තියෙනවා, 10%ක් පොටෑසියම් තියෙනවා. නයිට්‍රජන් වැඩි නිසා මේක ගොඩක් පාවිච්චි කරන්නේ ගස්වල growth stage එකට. මේ පොහොර එක පැලයට දාන්න ඕන හොඳම කාලය තමයි දවස් 15ත් 45ත් අතර කාලය. ඊට පස්සෙත් දාන්න පුළුවන්. මම නම් 30 10 පාවිච්චි කරේ පැල කාලේ විතරයි. ඒක ඔයාලගේ කැමැත්ත. මේ පොහොර එක ස්ප්‍රේ කරන්න හොඳම වෙලාව තමයි උදේ 8ත් 9ත් 10ත් අතර කාලය. හරි හවස 4ත් 5ත් 6ත් අතර කාලය. හවස ස්ප්‍රේ කරනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒක ඔයාලගේ වෙලාව අනුව ටයිම් එක අනුව ඒක බැලන්ස් කරලා දාගන්න. ගොඩක්ම හවසට කෘමිනාශක ඔය ස්ප්‍රේ කරන දේවල් හවස් ටයිම් එකේ කරනවා ගොඩක් හොඳයි. මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලා පොඩි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම මතක් කරනවා වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න කියලා.